අංක 13 රෝසවැලි වෙරළ බහාමස්. බහාමස් ඇදහිය නොහැකි කාලගුණය, නිල් පැහැති ජලය සහ පරිපූර්ණ වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධය. නමුත් අනෙක් ඒවාට වඩා ඒ කැපී පෙනෙන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ එක් ස්ථානයක් තිබේ. හාබර් දූපතේ වෙරළ තීරයේ සුදු හෝ රන්වන් කහ පැහැ වෙනුවට එහි වැලි සුළු රෝස පැහැයක් ගන්නා වෙරළක් ඇත. ඔබ මීට පෙර මෙවැනි රූප දැක ඇති අතර රෝස පැහැයන් කැමරා උපක්‍රමවල ප්‍රතිඵලයක් යැයි උපකල්පනය කරන්න ඔබට පුළුවන්. අමුත්තන් බොහෝ විට වෙරළ සැබෑ ජීවිතයට වඩා බොහෝසෙන් සජීවීව පෙනෙන්නට පෙරහන් එකතු කරන බව සත්‍යයක් වුවද සැබෑ වර්ණය තවමත් ඉතා ආකර්ශනීයයි. මෙම බලපෑම සැතපුම් 3ක් දිග සහ අඩි 100ක් පළල වෙරළ තීරයේ පුරා පවතින අතර එය සිදු වූයේ ෆොරමිනිෆෙරා නම් ගල්පර මත ජීවත්වන විශේෂිත ශුද්‍ර ජීවි විශේෂයක් නිසාය. මෙම ශුද්‍ර කෘමීන් කොරල් පඩ වලින් පෝෂණය වන අතර දීප්තිමත් රෝස හෝ රතු පැහැයෙන් යුත් කවච ඔවුන්ට ඇත. මොවුන් සාගරයේ බහුලව දක්නට ලැබෙන ජීවීන්ගෙන් කොටසක් වන අතර හාබර් දූපත වෙරළට එතරම් දුරින් නොවන විශාල ගල්පරයකින් වට වී ඇති නිසා එහි ලෝකයේ මෙම විශේෂිත රෝස පැහැති විශේෂයේ ඝනත්වයේ වැඩිම ජනගහනයක් ඇත. ඔවුන් තම ජීවිතයේ අවසානයට ළඟා වූ පසු ධාරා සහ රළ මගින් ඔවුන්ගේ කවච පොඩි වී වෙරළට සේදී යන අතර එහිදී ඒවා වෙරළේ වැලි සහ කොරල් කැබලි සමග මිශ්‍ර වේ. වැලිදිගේ ජලය අද්දරමින් වර්ණය වඩාත් කැපී පෙන අතර තාක්ෂණික වශයෙන් ඔබේම කුඩා කෘමීන්ගේ අවශේෂ වූ නටබුන් හරහා ගමන් කිරීමෙන් මෙම දර්ශනය අත්විඳීමට හැකිවේ.